simply and correctly. ආයුබෝවන් අපේ පළවෙනි වීඩියෝ එකේදී අපි සද්ධර්ම රත්නාවලිය සද්ධර්මාලංකාරයේ ජාතක කතා පොත පූජාවලිය මේවට අදාළව ලස්සන ප්‍රවේශ වාක්‍ය ටිකක් මම කියලා දුන්නා. අද මම කියලා දෙන්න හදන්නේ ඊළඟ සාහිත්‍ය පොත් ටිකට අදාළව ලස්සන ප්‍රවේශ වාක්‍ය ටිකක්. මේ වීඩියෝ එකෙන් ඔයාලට බුද්ධිර කාව්‍ය, බැද්දේගම, කෙටි කතා, නූතන පද්‍ය, හේමතෝ ජයති සෝකෝ මේවට අදාළ ලස්සන ප්‍රවේශ වාක්‍ය ටිකක් ඉගෙන ගන්න පුළුවන්. මුලින්ම මම කියනවා channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න, like කරන්න, comment කරන්න, යාළුවෝ අතර මේ වීඩියෝ එක share කරගන්න. ඔයාලා වෙනුවෙන්ම හදපු තවත් අලුත්ම ලස්සන ප්‍රවේශ වාක්‍ය ටිකක් මේකේ තියෙනවා. මේ ප්‍රවේශ වාක්‍ය ਵਿਚාර වලට යොදා ගන්න. එතකොට ਵਿਚාර ආරම්භය හරි ලස්සනයි. බලන ගුරුවරයාට ආස හිතෙනවා. එහෙමනම් අපි යමු මුලින්ම ගුත්තිල කාව්‍ය ප්‍රවේශ වාක්‍ය බලන්න. විවිධාංග සාහිත්‍යයෙන් සුපෝෂිත කෝට්ටේ සාහිත්‍ය යුගය තුල ජාතක කතා කාව්‍යකරණයට ගෙනෙමින් වෑත්තෑවේ හිමියන් විසින් රචිත ගුත්තිල කාව්‍ය වනාහි හුදෙක් බෝසත් කතාව අතික්‍රමණය කරමින් භාවෝද්දීපනය උදෙසා රචිත රසාත්මක කාව්‍ය ග්‍රන්ථයකි. බලන්න මේ ප්‍රවේශ වාක්‍ය කොච්චර ලස්සනයිද කියලා. මේක ගුත්තිල කාව්‍යයට යොදා ගන්න. ඒ වගේම මම ඊළඟට දෙන්නම් පස්වෙනි විචාර ප්‍රශ්න විදිහට අපිට පේපරේ එන බැද්දේගමට අදාළව ලස්සන ප්‍රවේශ වාක්‍යයක්. යටත් විජිත පාලන සමයේ දුක්ඛිත ග්‍රාම්‍ය ජන ජීවිතයේ ස්වરૂපය යථාර්ථවත් කරන බැද්දේගම වනාහි ඊට උචිත කලාත්මක ලක්ෂණයන්ගෙන්ද උපයුක්ත ග්‍රන්ථයක් බවට පත් කිරීමට ඒ.පී. ගුණරත්නයන් සමත්ව තිබේ. ඔයාලට මම මේ කියන ප්‍රවේශ වාක්‍ය ටෙක්ස්ට් එකක් විදිහට ඕනි නම් ඔය වීඩියෝ එකේ උඩ කැප්ෂන් කියලා තියෙනවා. ඒ කැප්ෂන් ටික් එක එබුවයින් පස්සේ වීඩියෝ එකේ මේක කැප්ෂන් එකක් විදිහට යනවා. හොඳේ. ඒ කියන්නේ ටයිප් වෙලත් යනවා මම මේ කියන එක. ඊළඟට මම ඔයාලට දෙන්නම් කෙටි කතා වලින්. 6 වෙනි විචාර ප්‍රශ්නේ විදිහට තියෙන කෙටි කතානේ. කෙටි කතා වලට ප්‍රවේශ වාක්‍යයක් දෙන්නම්. මේ කෙටි කතා වලට යොදා ගන්න ප්‍රවේශ වාක්‍යයේදී මම මේ කියන කෙටි කතාවේ නමයි කර්තෘවරයාගේ නමයි අදාළ කෙටි කතාවට අනුව වෙනස් කරගන්න. හොඳේ. දැන් මම මේ නික උදාහරණයක් දෙන්නම්. මේ බලන්නකෝ. විවිධ මනුෂ්‍ය సంతానගත සිතුවිලි කලාත්මකව නිරූපණය කරන වහල්ලු කෙටි කතාව වනාහි නව ප්‍රබන්ධ සාහිත්‍යයේ නව දිශානතියක් විවර කළ මාටින් වික්‍රමසිංහයන්ගේ ප්‍රයත්නයේ අග්‍රඵලයකි. මේක ඔයාට අදාළව කෙටි කතාවේ නමයි කර්තෘවරයාගේ නමයි වෙනස් කරගන්න. ඊළඟට මම දෙන්නම් නූතන පද්‍යවලට ප්‍රවේශ වාක්‍යයක් 7 වෙනි විචාර ප්‍රශ්නෙට. මේකත් එහෙමමයි. මම මේ කියන නිර්මාණයේ නමයි නිර්මාණකරුවාගේ නමයි අදාළ පද්‍ය පන්තියට අනුව වෙනස් කරගන්න. මේක පාවිච්චි කරන්න පුළුවන් ඔයාලට නූතන පද්‍යයට. යටත් විජිතකරණයෙන් පසු බිහි වූ නව කාව්‍ය මාර්ගය අනුව යමි. ළමා ලෝකය වස්තු විෂය කරගෙන කොළඹ අවදියේ ඇස් මහින්ද හිමියන් විසින් රචිත ලක්මෞනි මගේ පද්‍ය පන්තිය වනාහි ශබ්දයත් අර්ථයත් එක්තැන් කොට සහෘද චිත්තාකර්ෂණය කරන නිර්මාණයකි. මෙන්න මෙතනදී මම මුලින් කිව්ව අර වස්තු විෂය ඔයාලගේ පද්‍ය පන්තියට අදාළ වස්තු විෂය දාන්න එතෙන්ට. නිර්මාණකරුවා ඔයාලගේ පද්‍ය පන්තියට අදාළ නිර්මාණකරුවා දාන්න. පද්‍ය පන්තිය නම ඔයාලගේ නිර්මාණයට අදාළව දාන්න. පැහැදිලිද? හරි ලේසි වැඩක් තියෙන්නේ. තැනට ගැලපෙන්න වෙනස් කරගෙන යන්න පුළුවන් එතකොට. ඊළඟට මම දෙන්නම් 8 වෙනි එහෙමත් නැත්නම් හේමතෝ ජයති සෝකෝ නාට්‍යයට අදාළව ප්‍රවේශ වාක්‍යයක්. මෙන්න බලන්නකෝ. ප්‍රේමය වනාහි ශෝකයත් භයත් පමණක්ම උපදවන්නක් බව පසක් කරමින් ශෛලීගත සම්ප්‍රදාය අනුව මහාචාර්ය ඉදිරිවීර සරච්චන්ද්‍රයන් විසින් රචිත ප්‍රේමතෝ ජායති සෝකෝ නාට්‍ය පිටපත වනාහි නව චින්තන රටාවෙන් හා ඊට උචිත භාෂාවකින්ද යුක්ත සුගායනීය නිර්මාණයකි. මෙන්න බලන්න හරි ලස්සනයි. එතකොට ඔයාලගේ නිර්මාණයට අදාළව ඔයාලා ලස්සන ප්‍රවේශ වාක්‍යයකින් පටන් ගන්නවා. ඔයාලට පුළුවන් මෙන්න මේකේ අවසානයේදී ප්‍රශ්නය සම්බන්ධ කරන්න. හැම ප්‍රවේශ වාක්‍යයක් අවසානයේදීම
ප්‍රශ්නය පැහැදිලි කරලා ප්‍රශ්නය එතෙන්ට සම්බන්ධ කරන්න. මෙතනදී වෙනස් වෙන්න ඕනි අවිල්ලා ඔය කෙටි කතයි නූතන පද්‍යයි කියන දෙක විතරයි. අනිත් ඒවා නම් ගෙඩි පිටින් මෙහෙම්මම දාන්න පුළුවන්. නූතන පද්‍යයි කෙටි කතා එකේදී විතරක් අර කතුවරයයි ඒ අදාළ නිර්මාණයේ නමයි වෙනස් කරන්න. ඊට අමතරව නූතන පද්‍යයේදී නම් අර වස්තු විෂය Tamanට අදාළ නිර්මාණයට තියෙනවනේ වස්තු විෂයක් ඔයාලා දන්නවනේ. අන්නේ වස්තු විෂය දෙන්න යොදා ගන්න. මෙන්න මේ විදිහට පොඩි අදාළ එකට මේක පාඩම් කරගෙන අදාළ තැන පමණක් වෙනස් කරගන්නවා. එතකොට ඔයාලට වැඩේ ලේසි. එහෙමනම් මීට කලින් වීඩියෝ එකේ තියෙනවා අනෙක් පොත්වලට අදාළ ප්‍රවේශ වාක්‍ය ටික. ඒ වීඩියෝ එක ඔයාලා බලන්න. හොඳට ਵਿਚාරයක් ලියන්න මේ ප්‍රවේශ වාක්‍ය යොදාගෙන. එහෙමනම් සිංහල විෂයට අදාළ තවත් වීඩියෝ එකකින් අපි ඉක්මනින් හමු වෙමු. subscribe කරන්න, like කරන්න, comment කරන්න. ඒ වගේම A level ලියන ඔයාලගේ යාළුවෝ අතරෙත් මේ වීඩියෝ එක share කරන්න. එයාලටත් ලොකු උදව්වක් වෙයි මේ ප්‍රවේශ වාක්‍ය ටික. සිංහල සරලව සහ පහසුවෙන් ඉගෙන ගැනීමට අපගේ ඔන්ලයින් පන්තියට සම්බන්ධ වන්න.